හලෝ ඉතින් වා මොකද කරන්නේ ඉතින් අනාගත මම හරි ඉතින් වාට හොඳටම කෙලවිලාම ඇති මොකද මම මේ දැන් කරන දේවල් හින්දානේ වා ඔහොම ඉන්නේ ඉතින් වාට හොඳටම කෙලවිලා ඇති එහෙම තමයි මං හිතාන ඉන්නේ ඉතින් ඒ ලෙවලුත් ඉවරයි වාට ඒ ලෙවල ඉවරයි දිනේ ඉතින් රිසල්ට් එහෙම හොඳට ඇද්ද පිස්සු ඇනේ බා මම මොනවද කරන්නේ ගෙදර වැඩ කරන්නේ උඹට රිසල්ට් එන්න ඉතින් මෙහෙමයි මට මොනවද කියලා මංවත් දන්නේ නැහැ හරි ඉතින් වා දැන් අනාගතේ ඉන්නේ ඉතින් වාට කොහොමද මොකද්ද ඉතින් වාගේ ඉදිරි පියවර කෙලියෙන්ම කියනවා නම් ඉතින් ආගෙන් අහන්න දෙන පොඩි ප්‍රශ්නයක් ඒ තමයි වාට කම්පියුටරයක් දැන්වත් තියනවද ඒක හොඳයිද සහ වා ගෙදර ඉන්නවද ඒ කියන්නේ ගෙදර ඉන්නවද අහන්නේ ඒ ලෙවල් වුණාට පස්සේ වා ගෙදරින් යනවා කියවනේ අම්මලා දිහාට අම්මා ගාවට ඉතින් වා දැන් අම්මා ගාවද ඉන්නේ නැත්නම් වා තාම බාපා පුංචි ගාවද ඉන්නේ මොකද කරන්නේ ඉතින් හරි ඉතින් තව වා ජොබ් එකක් කරනවද පඩි කොහොමද කාලා පිළිඳලා ඉන්නත් පුළුවන් පඩියක් තියනවද වාට මොනවා වෙලා තියෙනවද කියලා මට හිතා ගන්න බෑ මට තේරෙන විදිහට මම මේ දැන් ඉන්න තත්ත්වයට අනුවනේ වා ඔහොම ඉන්නේ මට ඉදින දිනවල හොඳටම කෙලවිලා ඇති අවුල් ගන්න එපා බං හරිද උඹට ගේමක් ගහලා ගොඩ එන්න පුළුවන් උඹ කොහොම හරි ගේමක් ගහලා ගොඩ වරේ හරිද ගොඩ පාලයක් හරිද මම මේ අද ඉන්න තැන ඉඳන් උඹ ඔතන ඉන්න තැන වෙනකම් උඹ කෙලව ගත්තත් උඹට තව කල් තියෙනවා බං උඹට ගොඩ එන්න පුළුවන් බං හරිද මම ප්‍රාර්ථනා කරනවා මට එහෙම කෙලවෙන්න එපා සහ කෙල වුණත් ගොඩ එන්න පුළුවන් වෙන්න ඕනේ ඉතින් මේ වීඩියෝ එක අනාගතේ ඉන්න මම බලනවා නම් වා සතුටින් ඉන්නවා නම් බ්‍රදර් ඇත්තෙන්ම මම රෙස්පෙක්ට් ඔබ මෙච්චර වැඩ ටික කරලා කෙලවෙන්නේ නැතුව යහතින් ඉන්නවා කියන්නේ උඹ ගැන රෙස්පෙක්ට් මචං හරිද එහෙනම් කොල්ලෝ මම ගියා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න